සුබ දවසක් ආදරණීය මගේ යාළුවන් හැම දිනාටම අලුත් අවුරුද්දේ මුලින්ම පටන් ගන්නකොට අවුරුද්ද ඉවර වෙනවත් එක්කම පටන් ගන්නකොට මට හිතුණා පොඩි වීඩියෝ එකක් දාන්න ඕන කියලා. ඔයාලට සමහර විට මම අමතකත් ඇති. මොකද මං කුමාරිය ඇන්තෝරියන් පැල තවානේ. මම පහුගිය කාලේ දිගටම වීඩියෝස් කරා. අසනීප වෙලා මාස 6ක් 7ක් වෙනවා. ඉතින් ඒ නිසා මට වීඩියෝ ටික කරන්න බැරි වුණා. වීඩියෝ 85ක් විතර දාලා තියෙනවා මං. ඉතින් මට හොඳ ප්‍රේක්ෂකයෝ ටිකක් හිටියා ආදරණීය. මගේ සැප දුක් හොයලා මගේ පැකේජ් මල් අරගෙන ඉතින් එහෙම ගොඩාක් මට උනන්දු කරවපු මට සපෝට් එක දීපු දිරිමත් කරපු ගොඩාක් අය හිටියා. ඉතින් ඒ අයට මතක් වෙන්නත් එක්ක අලුතින් යාළුවෝ මගේ පේජ් එකට එකතු කරගන්නත් එක්ක මම මේ වීඩියෝ එක අද කරන්න හිතුනේ. ඉතින් ඔයාලට මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා සිංහල හින්දු දෙමළ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හැම දිනාටම ශ්‍රී ලංකාවාසී ලෝකවාසී හැම දිනාටම. ඉතින් මාව ආපහු ඉස්සරහට ගෙනහිල්ලා ඔයාලගේ ආදරණීය කමෙන්ට් දාලා මම බෙල් අයිකන් එක මම ක්ලික් කළා මාව ඉස්සරහට ගෙනියන්න කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටින ගමන් මම අද හිතුව වෙනද මම දාන්නේ ඇත්තටම ඇන්තූරියන්. මට හිතුණා අද විස්තර පෙළ පැකේජ් සේල් එකක් පොඩි දාන්න ඕන කියලා. ඉතින් ඔයාලට කැමති විස්තර පෙළ තියෙනවා නම් මෙතනින් තෝරලා මට දාන්න WhatsApp මැසේජ් එකක් දාන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා අදාළ පැලේ තියෙන මට දාන්න. එතකොට මම ඔයාලට කෝරි කරලා එවන්න පුළුවන් මට. ඉතින් ඒ නිසා මම ආදරෙන් ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක හැම දිනෙකම වගේ බලලා මාව ඉස්සරහට ගෙනියන්න මගේ හොඳ නරක ටික දාලා දිරිමත් කරලා මාව වෙනද වගේම ඉස්සරහට අරන් යන්න කියලා. එහෙනම් අපි අද පළවෙනිම පැල බලමු අපි මොනවද තියෙන්නේ කියලා. මම ඔයාලට දෙනවා අංක 1කින් මේ බලන්න අංක 1 මේක අංක 1කින් මම ඔයාලට දෙනවා මේ ලස්සන සිංගෝනිය වටේට අයත් ලස්සන මේ පැලය බලන්න හරි ලස්සනයි මේක. මෙයා දෙනවා මම 300ක් වෙන්න. මෙයාගේ තව පැල තියෙනවා ඕනනම් දෙන්න පුළුවන්. මේක ඔයාලට හැංගීම් පොට්ටයකට උනත් දාලා හදන්න පුළුවන්. නැත්තම් ආධාරකයක් කියලා ලොකු පෝච්චික දාලා හදන්න පුළුවන්. නැත්තම් පඳුරට වගේ ලස්සනට එක හදන්න පුළුවන්. ඉතින් මෙයා මන් දෙනවා ලස්සන වර්ගයක් හන්දා 300ක් වෙන්න. ඊට පස්සේ ඔයාලට මම අංක 2කින් දෙනවා මෙන්න මේ ඇග්ලිනුමා ලස්සන පැලය. මෙයා පඳුරට හැදෙන්නේ. මෙයා පැල දාන ගොඩක්. මේක ලස්සන රෙඩ් කලර් එකක් හිටිනවා ලස්සන කියපු. තද පැල ගොඩක් හදන්න පුළුවන් මේකෙන් පඳුරු දානවා මේක. මෙයාව ඉතින් මෙයා ඔයාලට දෙනවා මම 250ක් වෙන්න අංක 2. ඊට පස්සේ අංක 3 දෙනවා මම ඔයාලට මෙන්න මෙයාව. මෙයත් වෙලක් ආකාරයට හදන්නත් පුළුවන්. හරිම ලස්සන ඔන්ටෙරා වගේ වර්ගයේ වගේ જાතිය. ඉතින් මේක මෙයාව ලස්සනට මේ හැංගින් පොට්ටයක දාලා එල්ලෙන්න හදන්නත් පුළුවන්. ඇත්තටම මෙයා නැත්තම් බටියක් ආධාරයෙන් හිටවල ලොකු පොට්ටයක මෙයා ලස්සනට හදලා මෙයා ලස්සනට ගේ ඇතුලේ තියන්න පුළුවන්. මෙයා මන් 200කට දෙනවා අංක 3. එයා ලස්සනට හදන්න පුළුවන්. එයා පඳුරු ගහලා හැදෙනකොට මෙයාගේ පුරු වලින් කපලා වගේ පැල හදා ගන්න පුළුවන් ගොඩක්. ඉතින් එයා දෙනවා අංක 3. ඊට පස්සේ ඔයාලට මම දෙනවා අංක 4. අංක 4 මෙන්න මේ කැලතියා එක. මෙන්න මෙයා අංක 4 කැලතියා වර්ග එකක්. මෙයා ලොකු පෝච්චික දාලා මෙයාත් උසට ලස්සනට හදන්න පුළුවන්. ගේ ඇතුලේ තියන්න. මෙයාලා වැඩි අහුවට යන්නේ මෙයා ලස්සනට හදන්න පුළුවන්. එයා 200කට දෙනවා මම ඔයාලට අංක 4. ඊට පස්සේ ඔයාලට මම
අංක 5 ඊට පස්සේ ඔයාලට මම දෙනවා අංක 5 මේ බලන්න අංක 5 පාම් එකක් මෙයා හරි ලස්සනයි. මෙයා ලස්සනට හදන්න පුළුවන්. මගේ ළඟ ලොකු පොත් තිබුණා. දැන් නැහැ ඒවා. දැන් පැල මේ සයිස් එකේ දාපුව තියෙන. මෙයා ලස්සනට පඳුරට හදලා ඒ ඇතුලේ වැරෙන්ඩිගේ තියන්න පුළුවන්. හරිම ලස්සනයි. අංක 5 මෙයා දෙනවා මං 450කට ඔයාලට. මෙයා කාලයක් තියාගන්න පුළුවන් වර්ග මේවා. මෙයා දෙනවා 450කට. මෙයා ලස්සනට හැදෙනවා. ලස්සනයි ගහ. මෙයා දෙනවා. ඊට පස්සේ අංක 6 ඔයාලට අංක 6 මෙයා දෙනවා අංක 6 මෙන්න මෙන්න මෙයාගේ වර්ගේ. මෙයා ලස්සන කහ පාට රෝස පාට වගේ කොළ හැදෙන්නේ මෙයාගේ. ඉතින් මෙයා නම් මම දෙන්නේ මෙතන පැල 3ක් තියෙනවා. පැල 3ක් තියෙනවා. 3 150ක් වෙන්න දෙනවා. මොකද පැලයක් 50ක් වෙන්න වගේ එක මන් දෙන්නේ. මේ වර්ග තියෙනවා. ඉතින් මෙයාත් ලස්සනට පඳුරට ලොකු පෝච්චි එක දාලා පොකුරට හදන්න පුළුවන් වර්ගයක් මෙයා. මෙයා පැල 3ම 150ක් වෙන්න මම එයාගේ දානවා අංක 6. ඊට පස්සේ ඔයාලට දෙනවා මම අංක 7 ඒත් කැලතියා වර්ගයක්. මේ බලන්න හරි ලස්සනයි මෙයා. මෙයත් පඳුරට හදන්න පුළුවන්. පැල දානවා මෙයාගේ. තව පැලයක් තියෙනවා මේ. මෙයාගේ තව පැලයක් තියෙනවා මේ. ඒකත් පඳුරට වගේ හැදිලා තියෙන කැලතියා. ඒකත් අංක 7. එයාලා මන් දෙනවා 200ක් වෙන්න ඔයාලට. අංක 7න් කැලතියා පැල 200යි එකක්. හරි ලස්සනයි මෙයාව. කහ පාටයි කොළ පාටයි මිශ්‍ර වෙලා ලොකු පඳුරට හදන්න පුළුවන් එයාව. ඊට පස්සේ ඔයාලට මං අංක 8 දෙනවා. මෙන්න මෙයා එල්ලෙන විදිහට හදන්න පුළුවන් පඳුරට වගේ හැදෙනවා. මීට ලොකු කොළ හැදෙන්නේ මෙයාගේ. කොළ ලොකු වෙනවා. ඒ කොළවල මෙයාගේ මේ අමුතු වර්ණයක් තියෙනවා. මේ කොළේ ලොකු වෙනවා තව ටිකක්. මීට වැඩි දිගටි පළල් වෙනවා. මේක වැලක් ආධාරයෙන් බටයක් පෝච්චියක ගහලා ඒ විදිහට ආධාරකයක් මත හදන්නත් පුළුවන්. හැංගින් පොට් එකේ එල්ලෙන විදිහට හදන්නත් පුළුවන්. නැත්නම් බිත්තියක ලස්සන පොට් එකක් ගහලා ඒකේ ඊටවල එල්ලෙන විදිහට හදන්නත් පුළුවන්. මෙයා මන් දෙනවා මෙයා පොඩි පැලයක් හන්ද මෙයා 150ක් වෙන්න දෙනවා. මෙයා ලොකු පැල නම් මිලයි ටිකක්. ඉතින් ඒ නිසා මෙයා 150ට දෙනවා අංක 6. ඊට පස්සේ ඔයාලට අංක 6 නේ අංක 8. ඊට පස්සේ අංක 9 මේ ඇග්ලිනෝමා වර්ගය. මෙයා හරිම ලස්සන වර්ගයක්. මේ බලන්න මෙයා හරි ලස්සනයි. මෙයාගේ ලස්සන ඩොට් එකක් හිටිනවා. රතු පාට රෝස පාට පුල්ලි එක හරිම ලස්සනට හැදෙනවා මෙයාව. මෙයාගේ පඳුරු දාලා පොට්ටිය හදන්න පුළුවන්. ලොකු පඳුරු හැදෙනවා ලස්සනට. පට්ටිය වගේ පඳුරට හදන්න පුළුවන් ලොකු පොට් එක දැම්ම. මම මේ පොඩි පොට් එකක පොඩි එකක් දාලා තියෙන්නේ. මෙයා දෙනවා මන් 200ක් වෙන්න. අංක 9 එයා 200ට දෙනවා. ඊට පස්සේ මම ඔයාලට අංක 10 දෙනවා. අංක 10 දෙන්නම් ඔයාලට. මෙන්න මේක අංක 10 මෙන්න මේ වර්ගේ සෙන්සරේරියා වගේ වර්ගයක්. මේක හරිම ලස්සන වර්ගේ. මේ දෙනවා මේකේ වර්ග දෙකම තියෙනවා. මේ පාටක් තියෙනවා. මේකේ කොළ පැහැය තියෙන්නේ නිකන් කහ පැහැයට හුරු වෙනව දැල්ල. ඒක අංක 10න් දෙනවා. ඒක 150ක් වෙන්න දෙනවා මේක අංක 10.
ඊට පස්සේ ඔයාලට අංක 11 දෙනවා මේක. එයාගේ අනිත් වර්ගේ. එකේ පැල 3ක් තියෙනවා මේකේ. ඒක නිසා ඒක 200ක් වෙන්න දෙනවා. ඒක ඔයාලට අංක 11 එක. ඊට පස්සේ ඔයාලට අංක 12 සෙන්සවීරිය එකක් දෙනවා. මේක රුපියල් 100ක් වෙන්න දෙනවා මේ සෙන්සවීරිය එක. අංක 12. ඊට පස්සේ අංක 13 මෙන්න මේ ඇගිලුමා එක අංක 13 බලන්න මෙයාගේ මදර් ප්ලාන්ට් එක. මේ තියෙන මෙයාගේ මදර් ප්ලාන්ට් එක ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන මෙයාගේ මදර් ප්ලාන්ට් එක. මෙයා හරි ලස්සනට හදන්න පුළුවන් ගේ ඇතුළේ තියන්න. හරිම ලස්සනයි. මේ පොඩි පෙළ දාලා දැන් පෝච්චි තියෙන මදර් ප්ලාන්ට් එකේ පෙළත් ඇවිල්ලා තියෙනවා 4 5. ඉතින් මෙයා දෙනවා මං අංක 13. මේකේ පෙළ දෙකක් තියෙනවා තනිවම. මෙයා දෙනවා 150ක් වෙන්න අංක 13 150යි. ඊට පස්සේ අංක 14 වලට අංක 14 මෙන්න මෙයා. මෙන්න බලන්න මෙයාගේ ලස්සන. මෙයා හරි ලස්සනයි මෙයාව. ලොකු ගහක් මෙයා ටිකක්. එයාගේ මදර් ප්ලාන්ට් එක තමයි මෙන්න මේ තියෙන්නේ. බලන්නකෝ එයාගේ මදර් ප්ලාන්ට් එක. මේකට ඉරව්ව වැටිච්ච හඳ කැමරේකට අමාරුයි අල්ලගන්න. මේ එයාගේ මදර් ප්ලාන්ට් එක මේ ලොකු පෝච්චියක දාලා ලොකු ගහක්. මේක වැරන්ඩි එකේ ඇතුලේ තියන්නත් පුළුවන්. නැත්නම් ගේ ඇතුලට තමයි ගොඩක්ම ලස්සන මෙයාව. මෙයා හරි ලස්සනට හදන්න පුළුවන්. මෙයා හබරලට අයිති ශාකයක්. ඒකේ මේ මෙයාව දෙනවා මම රුපියල් 500ට දෙනවා අංක 14. ඊට පස්සේ වලට අංක 15 මෙන්න මෙයා ආධාරකයකට ලස්සනට යවලා හදන්න පුළුවන් වර්ගයක් අංක 14. අංක 15 බලන්න යාගේ ලස්සනත් එයත් ලස්සනට හැදිලා තියෙන්නේ. මෙයා ආධාරකයක් මත හදලා මෙයා වෙල වගේ යවලා ලස්සනට පඳුරට හදන්න පුළුවන් උඩට. මෙයා අංක 15 මෙයා 250ට දෙනවා මෙයාව. ඊට පස්සේ අංක 16 මෙන්න මෙයාව. මේ බලන්න. මෙයා ලොකු ගහක් ලස්සනයි මෙයාව. මෙයා ලොකුයි පැල ගස් දෙකක් තියෙනවා ඒකේ. මේ බලන්න. මෙයා හරි ලස්සනට හදන්න පුළුවන් මෙයාත්. මෙයා දෙන රුපියල් මං 800කට දෙනවා මෙයාව. ගස් දෙකක් තියෙන මෙයා පඳුරට වගේ ඇදලා තියෙන්නේ. එයා 800කට දෙනවා. අංක 16 එයාව. අංක 16 ඊට පස්සේ අංක 17න් සිංගෝනියම් එකක් ඉන්නවා. ලාකොළ පැහැති. එයා කට් කරලා පෙළ හදා ගන්න පුළුවන්. මෙයා දෙනවා සිංගෝනියම් මෙයා දෙනවා 300කටම. මොකද එයා ලොකුයි ගහ කට් කරන්න පුළුවන්. අතු දෙකක් තියෙනවා එයාගේ. ඉතින් මෙයා අංක 17 300කට දෙනවා. ඊට පස්සේ වලට අංක 18න් මෙන්න මේ කැලතියා එක දෙනවා 200යි. මෙන්න මේ කැලතියා එක මේක 200කට දෙනවා. මෙයා ලස්සනට මෙයාත් අර මේ වගේ ලොකුවට හදන්න ලස්සනට පුළුවන්. වැරන්ඩි එකට ගේ ඇතුළට තියන්න. ඒක අංක 18. ඊට පස්සේ වලට අංක 19න් මෙන්න මේ විසිතුරු ශාකය දෙනවා. මෙයාත් හරිම ලස්සන විසිතුරු ශාකයක්. මෙයා බිම හිටවන්නත් පුළුවන්. මෙයා බිම හිටවන්නත් පුළුවන්. ලස්සනට පෝච්චියකට දාලා හදන්නත් පුළුවන් මෙයා. මෙයා 150ක් වෙන්න මම මෙයාව දෙනවා. අංක 19. ඊට පස්සේ වලට අංක 20. මේ බලන්නකෝ මෙයා ගොට්ටක් හැඩයට එනවා වර්ගේ. මේකේ වර්ගයක් ඒක. මෙයා දෙනවා ලස්සනට හැදිලා තියෙන. මෙයා ලොකු උස පෝච්චියක දාලා හදන්න ඕන. මෙයා දෙනවා 300ක් වෙන්න. මෙයා 300කට දෙනවා. අංක 20.
අංක 21 මේ බලන්න අංක 21 මද ප්ලාන්ට් එකක් තියෙනවා මෙන්න බලන්න එයා හරි ලස්සනයි මේ ලස්සන කොළ ලස්සන වර්ණ එක මෙයා හදන්න පුළුවන් ලස්සනට මේ මද ප්ලාන්ට් එක මගේ තියෙන ඒ වගේ ඒකේ මේ පොඩි පැලයක් තියෙන්නේ මෙයා රුපියල් 100කට දෙනවා මම පොඩි පැලය අංක 21කින් ඊට පස්සේ ඔයාලට අංක 22 ප්‍රේ කුමාරි ක්වීන් මෙයා හරි ලස්සන ගහ හදන්න පුළුවන් මෙයා ලස්සනට කප්පාදු කරලා උසටත් හදන්න පුළුවන් ලස්සනයි මෙයා හදන්න මෙයාගේ සුවඳ මලක් පිපෙන්නේ ඔයාලා සාමාන්‍යයෙන් දන්නවත් ඇති රේ කුමාරි කියලා කියන්නේ මෙයා රැයට පිපෙන්නේ රැයට කියන්නේ හැන්දෑවේ 6 මාර වෙනකොට පිපෙනවා මෙයා මාර සුවඳයි ගෙදර දොර කොටක එළිය බුදු කුටියක් තියෙනවා නම් මේ හිටවලා එතන වටේට හිටවන්න මාර ලස්සනයි මාරම සුවඳයි පුදුම සුවඳක් තියෙන්නේ රේ කුමාරි එයා මං රුපියල් 400කට දෙනවා එයාලට එයා ලොකුයි ගහ වැඩිච්ච ගහක් එයා ඊට පස්සේ ඒ අංක 23න් ඔයාලට දෙනවා මෙන්න මේ ලස්සන ඕකීඩ් එක මේ බලන්න ලස්සන ඕකීඩ් එක මෙයා මම මේ ගලවලා තියෙන්නේ මේ බලන්න ලස්සනට මුල් ටික තියෙන හොඳට කිසි ප්‍රශ්නයක් නැතුව මෙයා පොල් එලි වලට හරි පෝච්චියකට දාලා ගහට හරි බැඳලා මෙයා හදන්න පුළුවන් මෙන්න බලන්න යාගේ මල් මේ යාගේ මල් දැන් මල් පාර වෙන්නේ ඇවිල්ලා තියෙන්නේ මෙයාගේ ලා ක්‍රීම් පාට මල පිපෙනකොට දවස් දෙක තුනක් යනකොට මෙයා සුදු වෙනවා සුදු පාට එනවා ඉතින් හරිම ලස්සනයි මෙයා එයාගේ ගස් දෙකක් තියෙනවා අතු දෙකක් තියෙනවා ඉතින් එකක මල් ඇවිල්ලා හැලිලා තියෙන්නේ දැන් ඉතින් මෙයා දෙනවා 800කට මම ඔයාලට ඕකීඩ් එක ඉතින් ඔය විදිහට අද සේල් එකේ වර්ග 23ක් තියෙනවා ඉතින් ඔය 23 ඔයාලට කැමති විදිහට හිතට අල්ලපු විදිහට තියෙනවා නම් ඔයාලා බලලා අංකෙත් එක්ක මට දාන්න එතකොට ඔයාලට නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මේකේ මට WhatsApp මැසේජ් එකක් දෙන්න එතකොට මට ඔයාලට කෝල් කරලා එවන්න පුළුවන් ඔයාලා ගන්න එකක් තියෙනවා නම් බලලා එහෙම එවන්න පණිවිඩේ එහෙනම් ඉතින් ඔයාලට ලැබුවා අලුත් සිංහල දෙමළ හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් කුමාරි ඇන්තෝරියම් පැල්කානි ඉස්සරහට තව පැකේජ් කරන්න හිතන් ඉන්න විසිතුරු ඇන්තෝරියම් දෙකම කරන්න හිතන් ඉන්න පහුගිය කාලේ ඇන්තෝරියම් විතරයි කරේ දැන් විසිතුරුත් ටිකක් තියෙන නිසා විසිතුරුත් කරන්න හිතාගෙන ඉන්නවා ඉතින් මේ පොඩි විසිතුරු පැල සේල් එක ඔයාලා බලලා හොඳ නරක දෙකම දාලා ඔයාලා කැමති හිත ගියපු පැලයක් තියෙනවා නම් ඒක WhatsApp message එකක් දාලා කියන්න ලැබුවා අලුත් අවුරුද්ද හැම දිනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට නවතිනම් තෙරුවන් සරණයි හැම දිනාටම